හෙලෝ කොහොමද? හොඳින් ඉන්නවා. හලෝ කොල්ලා මොකද වෙන්නේ? හලෝ. හරි ඔය ඉවරයි. හරි චියර්ස්. ඒයි දැන් වාගේ වාරේ. මං එයාට මැසේජ් එකක් යවන්න ඕනද? මේ ලීස් කැමවල ෆොටෝස් දාන එක ඉවරයක් නැද්ද අප්පා? අපි දන්නවා ලීස් ස්වාප් වෙච්චි කියලා. ඔව් ඉතින් ඒක ෆැෂන් එකකට නෙවෙයි කරන්නේ. අනේ මන්ද. මම නම් එහෙම නෑ. ඕන දෙයක් කරනවා. ඒක තමයි මහත. මහත් වෙන්න කැලරි කොච්චර තියෙන්න ඕනද? මම නම් ඒව ගැන ඇලර්ට් එකේම ඉන්නේ. මේ දැක්කද? මටත් ඕනේ ඇප් එක. ඔකත් ඔගේ නම? කවුන්ට්ඩවුන් ස්කිනි. ඒක නියමයි. විස්තර හරියටම ඒක කියන්න. නෙවෙයි. අපි ආපහු සෙල්ලම් කරන්නේ නැද්ද? මේකද ඇප් එක? නැහැ. ඒක අමුතුයි. ඔය මොකද්ද? ඔබ මේ යන්නේ කෙදිනකද කියා හරියටම ඔබට දැනගැනීමට අවශ්‍යද? ඒක නම් විකාරයි. ඇත්තට මේක දැනගන්න පුළුවන් නියමයි. හරි මෙහෙම කරමු. අලුත් සෙල්ලම. හැමෝම මේක ඩවුන්ලෝඩ් කරලා බලමු මුලින්ම මැරෙන්නේ කවුද කියලා. පාඩි දෙන කෙනා මේ සිටින ඔක්කොම ඩ්‍රින්ක්ස් ටික ගන්නවා. මං කැමති. හරි. මාත් කැමතියි. මට බෑ. මට නම් ওই විකාර වැඩ වලට එන්න බෑ. පොඩි බබෙක් වෙන්න එපානේ. මේක නිකන් ඇප් එකක් විතරයි. මේක නේද? වැඩි හරි. හැමෝම ලෑස්තිද? ඔව් තව ටිකක්. මේ බලන්න. තව අවුරුදු 63. ඕ. නියමයි. මට තව අවුරුදු 32ක් තියෙනවා. දෙයනේ මට තව අවුරුදු 22ක් තියෙනවා. ඔයාට කීයක් තියෙනවද? කෝට්. මට මේකේ තියෙන විදියට පැය 3යි තියෙන්නේ. මෙයා මැරෙන්න යන්නේ. ඉවරයි. මෙන්න බොන්න. එවින් පොඩ්ඩක් එන්නකෝ. මොකද? අපි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරා. ඒකෙන් අපි මැරෙන දවස කියනවා. බලන්නකෝ අගේ කෙල්ලගේ එක. අයියෝ ඒක ඩවුන්ලෝඩ් කරේ. අනේ මන්ද හැමෝම කරපු නිසා කරේ. ඔයමයි හොඳ මේ අලුව මරන්නේ හරිද? ඔයාලා වීලු කරනවානේ. එහෙනම් බොන්නකෝ. ඔයා ඔයා පැරදි. පරදයි. ඒක නිසා පැරදිච්ච නිසා ඔක්කොම අනේ ඔව් වාරේ මෙන්න. ඔක්කොම බොන්න. මේ ඔක්කොම බොන්න. ඔයාලට පිස්සුද? මම බොන්නම් ඔයා වෙනකොට. Thank you. ඔක මොකද්ද? බලපංකෝ. ඔව්. මාර ලව්ව ගන්නේ. ඔව්. ඔකත් ඇයටම දෙන්න. පැටියෝ. ඔයාට ඩ්‍රයිව් කරන්න බෑ ඔයා බීලානේ ඉන්නේ. මම බිව්වම තමයි හොඳට වාහනේ එලවන්නේ. මං විහිළුවට නෙවෙයි කිව්වේ. මම වේලුවක් කරේ. අපි ගෙදරට යනකම් පයින් යමු. අනේ අම්බෝ. තාම ඔයාට මගුල් ඇප් එක නිසා උලෙන් ඉන්නවා කියලා නම් කියන්න එපා. පැටියෝ දෙයියන් පළ මං ඔයාව මරන්නේ නැහැ. මං දන්නවා. යමු කාර් එක මෙතන තිබුණාවේ. කොහොම කියද්දි නම් එපා වෙනවා ඔයාව. හරි එහෙනම් මෙහෙම කරමු. මං තනියම ගෙදර යන්න. කෝට්නි අනේ එන්නකෝ. කෝට්නි එන්නකෝ. මොකද්ද අප්පා මට අවුලක් නැහැ. අනේ ඔහොම කරන්න එපා. මං කිව්වනේ පයින් යමු කියලා. හරි. ඕන එකක් කරගන්න. Stupid thing.
නොවත්ත ගන්න. සයිව කියනේ ක්වීන් ඔයාට මේක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? පුළුවන්. බය වෙන්න එපා. මේ අපේ හොඳම ට්‍රේනර් කෙනෙක්. හෙයි වන් කිව්වනවට මෙහෙටන බෑ කියලා. පේනවනේ මෙතන තියෙන ජරාවල් ගොඩ මොන ලෙඩක් හැදෙයිද දන්නේ නැහැ. තව විනාඩියක් දෙන්න ප්ලීස්. හරි. එහෙනම් උපරිම විනාඩියයි. හරිද? හදිස්සි හරි මට මෙතන මැරෙන්න උනොත් මං හොල්මනක් වෙලා වගේ පස්සෙන් එනවා. මතක තියාගන්න. සාමාන්‍යයෙන් ඔපරේෂන් එකක් කරන තියදී ওই විදිහට බය වෙනවා තමයි. ඔයාට මුකුත් අවුලක් වෙන්නේ නැහැ. මං පොරොන්දු වෙනවා. ඒක නෙමෙයි. ඒක නෙමෙයි මං හිතන්නේ. ඒක අමතක කරලා දාන්න. ඔයා හිතන්නේ මට පිස්සු කියලා? දැම්වත් මට කියන්නකෝ. ඔච්චර හිතේ හිර කරන් ඉන්න එක මටවත් කියන්නකෝ. ඔය මොකද්ද? ඕක ඇප් එකක්. ඒකට පුළුවන් අප් මරණ දවස් කියන්න. මොකක්? ඇත්තටමද? මම දන්නවා. මහත් හොමම කිව්වා. ඒ නිසා තමයි ඇක්සිඩන්ට් එකක් උනේ. එතකොට ඔයත් එක තව කවුරු හරි කාර් එකේ නෑ හිටියද? නැග්ගේ නෑ. මොකද ඔය ඇප් එකෙන් කිව්වා විනාඩි 9කින් එයා මැරෙනවා කියලා. විනාඩි 9කින් මම කාර් එක හැප්පිලා ගහ ගත්තකුත් ඒ ෂීට් එක කිල් කරන් ගිහින් තිබ්බා. ඉතින් ඔයා හිතන්නේ ආයතන හිටිය නම් මැරෙන්න තිබුණා කියලාද? ඒත් එයා එතන හිටියේ නෑනේ. ඇප් එකක් කොහොමද එහෙම කියන්නේ? එයා මැරුණා. එයා එදා රැම් මැරුණා. ඒක දැනන් හිටියා. ඒක හැම දෙයක්ම දැනන් හිටියා. ඒක ඒ මැරෙනවද නැද්ද කියලා කියන එකේ ඉඳන් හැම එකක්ම දැනන් හිටියා. මේ අහන්න. ඇත්තම කිව්වොත් ඔයා ඕනට වැඩි හිතනවා. කවුරු හරි මොඩේ මිනිස්සු බය කරන්න ඕක හදලා ඇත්තේ. ඕක ඇප් එකක් විතරයි. දැන් යමු. ඔයාගේ විනාඩි ඉවරයි. එවින් මම ඔයාට කිව්වනේ ඔයාට ඒ පැත්තට යන්න බෑ කියලා. ඔයාට ඔය වගේ එයා ඒක දන්නවා. එයාට ටිකක් තනියම ඉන්න දෙන්න. පව් එයා. මගෙත් කියන්නකෝ.
shit. ඔයා ඔයාගේ විභාගෙන් පාස් වෙලා. දැන් ඔයා නිල වශයෙන්ම අපේ කෙනෙක්. අපේ කෙනෙක් අපේ කෙනෙක් දැන් ඇති නවත්ත ගන්න. ඕනට වැඩි ඕන. අනේ දෙයියනේ. thank you. all the best. ඔය තුන්වෙනි ගේ කැල්ලනේ. ඔව් ඔයාට ඕනේ දියවැඩිය හදාගන්නද? අපේ සිය සතියකට කොකාකෝලා කේස් දෙකක් ඉවර කරනවා. එයාට 94යි. ඒත් හොඳ දන්නවද ඇප් එකක් තියෙනවා මැරෙන වෙලාව හරියටම දැනගන්න පුළුවන්. 237 වෙනි කාමරේ ඉන්න ළමයා ඔයාටත් එක පෙන්වුවද? අනේ එකෙන් වැඩ මට බලන්න ඕනේ. මොකක්ද ඒකේ නම? මතක විදියට කවුන්ට් මම නම් හිතන්නේ දෙවියන් වහන්සේ ඔය වගේ දේවල් හොයනකොට හැම කැමති දෙයක්ම දෙවියන් වහන්සේගේ තීරණ. ඒව ගැන තර්ක කරන්න අපිට අයිතියක් නැහැ. thank you. ඒත් ඒ කාර්යය අතම්මානේ. අම්මට සිරි. මට තව අවුරුදු 87ක් තියෙනවනේ. මාරයි නේද? ඒක නම් වැඩිත් එක්ක. මම නම් ඔක මගේ ෆෝන් එකට දාගන්න. අවුරුදු 57ක්. ඒ කියන්නේ මැරෙද්දී 98ක් විතර වෙයි. මොන විකාරයක්ද? ඒක ඇත්ත. මම අදුදේ 76ක් විතර දිව්වා. බින්දුවයි. ඒත් 87ක් තියෙන හින්දා මං තමයි දිනු. නියමයිනේ. උදව් කරන්න. මෙයාට උදව් කරන්න. හිමින්. පසටෙන් කොහෙද මෙයා හිටියේ? මන් දන්නේ. කොච්චර ළමයි මේ හිටියත්? මන් දන්නේ. නොකෑන් වලින් මිලිග්‍රෑම් දෙකක් ගේන්න. කුයින් OPL එකක් ගන්න. මොකද්ද? මද්ද්‍රව්‍ය පාලනය කරන බේතක්. කරන දෙයක් ඉක්මනට කරන්න come ඕනේ. on baby. දැන් ওই බේත විදින්න. මම මේක විදිනවා. හරි. ඔන්න මට ටික විදිනවා. අන්න හරි. සංසුන් වෙන්න. ඔක්කොම හරි. බය වෙන්න කිසිම දෙයක් නැහැ. අපි ඔයාලට දෙන්න කේකුත් ගෙනාවා. හරි. දැන් සංසුන් වෙන්න. කිසිම දෙයක් නැහැ බය වෙන්න. ඔයාට තවදුරටත් මේ බැජ් එක නම් ඕන වෙන එකක් නෑ නර්ස්. thanks. එතකොට අද රැට පාටිය කොහෙද තියෙන්නේ? ඔහො අද නම් බෑ. මට අද පේපර් වර්ක් වගේක් ඉවර කරන්න තියෙනවා. වෙන දවසක බලමු. නියමයි. පාටිය තියෙන දවස් කියන්න කොහෙනම්? hey ස්කොට් මම මේ පොඩි දෙයක් ගැන දැනගන්න වට කතා කරේ. අරක පුරවද්දි පාස්පෝර්ට් එක නැත්තම් මම මොකද කරන්නේ? ඔයාගේ උපන්නේ සාතිය පාවිච්චි කරන්න. ඒක තියෙනවා. නෑ ඒත් මම දන්නවා ඒක කොහෙද තියෙන්නේ කියලා. මම කෝල් එකක් දෙන්නම්. ඕකේ බයි. අයිෂෝ
අම්මෝ ජෝඩන් ඔයා මම හොඳටම බය කරා. කෑ ගහන්න එපා තාත්තා ඇරෙයි. මොකද මේ අල්මාරියක ඇසරලා කරන්නේ? මෙයාගේ නම ජෝ. ඔයාට ටී-ෂර්ට් එකක් ගෙම ඕනේද ජෝ? ඇත්තට මේක ලොකු දෙයක්. මං හිතන්නේ මං දැන් කිව්වොත් හොඳයි. ඇත්තට මේක නම් හොඳ අදහසක්. ඇත්තටම ඔයාලා හම්බෙච්ච එක ඔයාට බෑ කොල්ලන්ව මේ විදිහට ගෙදරට ගෙන්න ගන්න. ඔයා මට ඕව කියන්න එන්න එපා. ඔයා අම්ම නෙවෙයිනේ. මං එහෙම වුණා නම් එහෙම ඔයා මේක ඇතුළට රින්ගන්න හිතන්නේවත් නැහැ. මොකද එකපාරටම ඔයා මෙහෙට පාත්තුනේ. මට ඕන ඩොකියුමන්ට්ස් වගේ අරගෙන යන්නයි මං ආවේ. ආයේ කියනවා ඒ වරගෙන ආයි යන්න යනවාද? තව මාස 6කින් විතර එහෙනම් අපි හම්බ වෙමු. බයි. ජෝඩන් යනවාද යන්න? ඔයාට කියන්නේ සුබ ආරංචියක් තියෙනවා. මං දැන් නර්ස් කෙනෙක්. ඔයාට නම් සුබ ඇති. ක්‍රීන් අන දෙයක් මොහොඳින්ද හොඳින් දාත්තේ මට සමා වෙන්න. මං ඔයාව හැරවන්න කොහොමද හිතුවේ නැහැ. ඔයාට බඩකිනිද උනාරි දෙයක් රත් කරලා මම දෙන්නද හොඳින්. ඇත්තටම මම දැන් යන්න ඕනේ. හෙට උදේට වැඩට යන්නත් එපා. ඒක නෙමෙයි සෙනසුරාදා ඔයා ෆ්‍රීද අපි අම්මගේ සොහනට අලුත් මල් ටිකක් ගිහින් තියන්න බැලුවේ හරි. මං එන්න. එහෙනම් මං දැන් යන්න. හොඳයි මං එහෙනම් ඔයාව සෙනසුරාදාට ගන්න එන්න හා තාත්තේ. හරි බයි තාත්තේ. ගොඩක් ආදරෙයි මහත් ආදරෙයි. හෙලෝ. හරි තා විනාඩි 2ක් තියෙනවා. ඔයාට බාත්රූම් එහෙම යන්න ඕන නම් දැම්ම ගිහින් එන්න. ගොඩක් කට්ටිය කියන්නේ මට නම් දැන් යන්න ඕනේ නැහැ කියලා. ඒත් ඉතින් පස්සේ අපිට 5 පාරක් විතර සුද්ධ කරන්න වෙනවා. මොකද උදව්වක් ඕනේද? එපා අවුලක් නැහැ. හරි එහෙනම් මං ඉක්මනට එන්නම්. මේක විකාරයක් කරන්න බෑ. මොන මගුලක්ද මේ? Courtney. Court. මොකද වෙලා තියෙන්නේ? ඇක්සිඩන්ට් එකක් වෙලා. පඩිපෙළෙන් පල්ලෙහාට වැටිලා අපේ පේෂන්ට් කෙනෙක් මැරිලා. කවුද යා? 237 හිටපු ළමයා. එවින්ද? ඔව්. එයා හොඳින්ද? ඔව්. එයා හිටපු කාමරේ හැස් කරාද? හේ රිච් නර්ස් ඇමිවට එන්න කිව්වා. එයා මට කිව්වා මේක හදන්න කියලා. ඒකට කමන්නේ මම ඒකට බලා ගන්න. එයාට තරහ යන කලින් ඔයා යන්න. හරි තෑන්ක්ස්.
කියන්නකුයින් තාත්තේ මම මේ කතා කරේ මට සෙනසුරාදාට එන්න වෙන එකක් නැහැ. එදාටත් මට හොස්පිටල් එකේ වැඩ වුණා. ඒක කියන්නයි ගත්තේ. ඒකට කමන්නේ රස්සාාව වැදගත්නේ. අපි වෙන දවසක යමු. හරිනේ? ඇත්තරම් මටත් වැඩක් යෙදුණා. ඔයාගේ මාමා එයා ඉන්න තැනින් මට රස්සාවක් කරන් දුන්නා. පඩිත් හොඳයි. මං ආපහු ආවම අපි යමු. හරි. මම තියනවා තාත්තේ. හරි පැටියෝ පරිස්සමෙන්. බයි. good night. වැඩ කරන වෙලාවට කෝල් ගන්න බෑ කියලා දන්න. I'm sorry. ආයේ දෙ කරන්න. ඔයාටමයි ඒක හොඳ. සරි මං ඔයාව බයි කරන්න හැදුවේ නෑ. තොම්සන් නෝනගේ අර මැෂින් එක වැඩ නෑ. පොඩ්ඩක් බලමුද? අනිවාර්යෙන්. මේ අසරණිය දැන් සතියක් තිස්සේ කොහොම ඇකි? ඔව් පව් නේද? මං හිතන්නේ ඔය පොම්පේ පොඩ්ඩක් රීසෙට් කරොත් හොඳයි. අයියෝ ෂිට්. ඔයා හොඳින්ද පැටියෝ? ඔව්. ඇත්තම කිව්වොත් නැහැ. ඒකට කමන්නේ. මොකක්ද අවුල? මට කියන්න. නැහැ නැහැ. මොකක්ද ප්‍රශ්නේ? මුකුත් නැහැ. අද නම් මම නරකම දවස. I'm sorry. වැඩට ආපු පළවෙනි දවසේ මම වැඩේ අවුල් කරගෙන වගේ. මේ බලන්න. ඔයා නම් ඇත්තටම නියම නර්ස් කෙනෙක්. හරිද? ඔයා බුද්ධිමත් හොඳට මහන්සි වෙලා වැඩ කරනවා. ඔයා හැමතිස්සෙම පේෂන්ට් ලැක hina වෙලා ඉන්නේ. හරිම ෂෝ. හරිද? කොමේට එන්න. පළවෙනි දවසේ වොම තමයි. ආපහු වැඩේ පටන් ගත්තා නම් හරි වගේ. කුයින් දෙයක් අහන්නද? අහන්න. මතකද ඔයා දවසක් ලයිසන් එක වෙනුවෙන් මගේ නිර්දේශ ලියුමක් ඉල්ලුවා? ඔව්. එදා ඉඳන් මම ඔයා ගැන හිතනවා. ඇත්තම කිව්වොත් මට දැන් කිස් එකක් දෙන්න ඕනේ. මම නම් හිතන්නේ ඒක හරි දෙයක් කියලා. ඒකට කමන්නේ. මං කාටවත් දැනගන්න තියන්නේ. ඒක රහසක් විදිහටම තියෙයි. කුයින් ඔයා මිනිස්සුන්ට උදව් කරන්න කැමතිනේ? අපි එකිනෙකාට උදව් කරගමු. මං ඇත්තටම මේකට කැමති නැහැ. මං කියවනේ මට බෑ කියලා. පැත්තකට යනවා. නේ කුයින් මොනවද ඔට වෙලා තියෙන්නේ? මං කිව්වේ මන් දිහා පොඩ්ඩක් බලන්නකෝ. මං හොඳට ඉන්නවනේ. මට සමා වෙන්න. ඇත්තටම ඒක මගින් වෙච්ච වැරද්දක්. මට සමා වෙන්න. ආයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ආයි ගිහින් වැඩ පටන් ගමු. ඕකේ? අනිවාර්යෙන්. Hey, nurse Emmy. කියන්න කුයින්. මට ටිකක් කතා කරන්න පුළුවන්ද? ඇමි මට මේ පේෂන්ගේ තත්ත්වය පොඩ්ඩක් පරීක්ෂා කරලා කියනවා. හරි මම විනාඩියෙන් එන්න. මේක වැදගත් දෙයක්. දැම්ම ප්ලීස්. කුයින් මං ආවට පස්සේ ඔය ගැන කතා කරමු. හරිද?
හරි හොඳයි. මේ කවුන්ට් ඇප් එක නිසා මට එක දේවල් ඇහෙනවා, පේනවා. මං ඊයර මගේ කසින්ව දැක්කා. එයා මැරුණේ ගිය අප්‍රේල් වල. මං එයාව දැක්කා. ඒ වගේම මට කතා කරන්න හැදුවා. බොරු නෙවෙයි, ඇත්තට මේ දේ සිද්ධ වුණා. එයා මට පහර දුන්නා. මගෙත් එක සෙල්ලම් කරනවා වගේ මට දැනුනේ. හරියට අල්ලන් සෙල්ලම් වගේ. මට ඒක හොඳට දැනුණා. එයා මම හොඳටම බය කරා. මට ඒක ඇත්තටම දැනෙනවා. මගේ වෙලාව ඉවරයි. අනේ දෙයනේ. අනේ මගේ වෙලාව. උදව් කරන්න. මොනවද කරන්නේ? ඔයාව ගෙදරින් එළියට දැම්මද? ජෝඩන් මොකද වෙලා තියෙන්නේ? ඕම ඉන්න ටික. පොත් එක්ක බය කාර් එකේ නිදාගත්තා කියලා. කොහෙද? කුස්සියේද? අනේ දෙයියනේ. මොකද්ද මේ ඔයාගේ ෆෝන් එකට කරලා තියෙන්නේ? ඔව් මගේ අතින් එක වැටුණා. කොහෙන්ද? ප්ලේන් එකකින්ද? ඔයාට කවුන්ට්ඩවුන් කියලා ඇප් එකකින් නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා. ඒකේ තියෙනවා ඔයාට තව දවසයිලු තියෙන්නේ. මොකටද එක දවසක්? මොකුත් නැහැ. හරි. මොකද ඔයා 아무තු විදිහට හැසිරෙන්නේ? ඇයි ඔය ඉස්කෝලේ ගියේ නැත්තේ? තාත්තට වැඩක් හම්බෙලා එළියට ගියා. ඉතින් ඒක නිසා මට ටැල්බර්ට් නෝනාගේ ළමයා බලා ගන්න කියලා ගියා. මට ඒක බැරි හින්දා මෙහෙට ආවා. ඔව් ජෝඩන් ඇත්තටම මේක හොඳ වෙලාවක් නෙවෙයි. ඔබට අවශ්‍යද හරියටම මිය යන දිනේ දැනගන්න? ඔබට අවශ්‍ය දේ දැනගන්න. අයියෝ මේක නිසා තමයි ඔයා මහා අමුතු විදිහට හැසිරෙන්නේ. මොකද ඇප් එකේ කියලා තියෙන්නේ ඔයාට තව දවසක් තියෙනවා. නැහැ ඒක බොරුවක්. ඇත්තටම. මට ඒක දැනගන්න ඕනේ. එපා. මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ? ටැල්බර්ට් නෝනාගේ ගෙදර ඉන්න වෙනකට සෝරි. ඒත් ඔයාට මෙහෙ ඉන්න බෑ. හරි මං ආයේ මුකුත් අහන්න නැතු ඉන්න. මං කිව්වා නෝට මේක එච්චර හොඳ කාලයක් නෙවෙයි. අම්මා මැරුණ දවස් ඉඳන් මෙහෙමයි. ඔයා තමයි මේ ලෝකේ ඉන්න මහා ජරාමචර අක්කා. එහෙම කියන්න එපා. මාව තරහා ගස්සලා ඕටෝනේව කරගන්න හදන්න එපා. ඔයා දන්නවද? වෙනද වගේම මමයි ජෝයි අදත් කොහේ හරි යනවා. එයා තමයි මට ඉන්න එකම එක්කෙනා. ඊළඟ මගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඇයි කියලා හිතා ගන්නත් බෑ. ඔයා මේක හැම වෙලාවෙම කඩා ගන්න ඕනේ. මොනවද මේකෙන් කරන්නේ? ගොඩක් වෙලාවට කරන්නේ Facebook එකකින් chat කරන එක. මං හිතනවා ඔයා ඇත්තටම ෆෝන් එක කොහොමද පාවිච්චි කරන්න කියලා දන්නව ඇති කියලා. හැමතිස්සෙම Facebook කියන එක හොඳ නෑනේ. ෆෝන් එකත් රත් වෙනවා ඇති නේද? මේ අහන්න මට ඔයාගේ පඬිත කතා අහන්න ඕමනාවක් නැහැ. කොහොයාගේ මැනේජර්? මං ගිහින් පොඩ්ඩක් ගියාව එක්ක. කතා කරන්න. ඔමින්. හෙලෝ මං තමයි මැනේජර්. ඔයාට මං මොනවද වෙන්න ඕන? මේ ඔයාට වගේ කස්ටමර්ස් නැති වෙයි. ඔව් ඇත්තද? මං එතකොට තව කෙනෙක් හොයා ගන්නවා. ඊළඟ මට අලුත් ෆෝන් එකක් ඕනේ. හොඳයි ඔයා මොන જાති එකක්ද හොයන්නේ? මෙන්න මේක නම් අද ආවේ. අන්න හරි ඒක හොඳයි. හරි. පොඩ්ඩක් ඉන්න පුළුවන්ද ප්‍රේ කරනකම්? කමක් නෑ. අමතක කරන්න මට ඔයා විශ්වාසයි. ඔයාගේ ඇස් වලින් පේන ඔයා හොඳයි කියලා. හරි ලස්සනයි. යුක්ති සහගත පෙනුමක් තියෙන්නේ. සිම් එක දෙන්න දාලා දෙන්න. නැහැ මට හැමදාම අලුතෙන් ඕනේ. ෆෝන් එකට නම්බර එක ඔක්කොම මට අලුතෙන් ඕනේ. හරි. දැන් ඔයාගේ පොතෙන් ඩොලර් 100ක මුදලක් මගේ කඩේට බැර වුණා. ඇප් මොකුත් තියෙනවද නෑ, දාගන්න? මට මුකුත් ඕනේ ආපු විදිහටමයි ඕනේ. හරි.
මෙන්න හොඳයිද වෙන මොන හරි මගෙන් වෙන්න ඕනේද එපා. හොඳයි ඊළඟ මොන මගුලක්ද මේ? ඇයි මේ ඇප් එක. ඒ කොහොමද මේකට ආවේ? ඒකනේ ඔයා ගත්තද මං ඒ කොයි වෙලේ ගන්නද? ඔයානේ දැන් මේ ෆෝන් එක ඔන් කරේ. හරි හොඳ උස්මක් ගන්න අපි මේක ඩිලීට් කරමු ඒක කොහොමඩවත් අයින් කරන්න බැහැ. ඔන්නක මෙහෙට දෙන්න. හරි ඕන වුණොත් කියන්න ඕන ෆෝන් එක ලොක් එහෙමත් අරින්න පුළුවන් මට ඒ මොන ඇප්පයක් ගැන දෙයක් කතා කරේ තමුන්ගේ ඇස්පොට්ට වෙලාද මාරන්න හදනවද? සෝරි. මොකක්ද කරේ තමුසට ඇතර පිච්චුද බලනාවගේ කාරකට වෙලා තියෙනදේ ඒයි මන් තමුසට කතා කරන්නේ ඒ එයට යන්න දෙනවා ඇයි උඹට මොනවද වෙන්න ඕනද ඕ ඇත්තටම උඹ මගෙන් අහන්නේ උඹ මෙතනින් ඵලයන් එතකොට වෙන කාටවත් හානියක් වෙන්නේ නැත්තම් උඹ මෙතන ඉඳගෙන බලාගනින් මට තරහා ගියා මං කොච්චර නපුරු වෙනවද කියන එක ගැන පොඩ්ඩක් ඉඳපන්කෝ මේක ගලවලා එනකම් මං ඊට පස්සේ උඹට කැමති නම් අපි දෙන්නත් එක්ක හැප්පිලා බලමු මං කොහොමද කැමති සුදු මිනිහෙක් එක්ක ගහ ගන්න සංසුන්ගේ අම්බම් මම පොඩ්ඩක් නිකන් මේ හිරිලා විතරයිනේ මං ඒක හදාගන්න හොඳින්ද ඔයාටත් දේවල් පේන්න රං වගේනේ මටත් එහෙමයි මට දැනගන්න ඕනේ අයියා අපිට මෙහෙම උනේ කියලා. මොකද අපි ඒක ඩවුන්ලෝඩ් කරානේ නැහැ. ඒක අනිත් අය ඩවුන්ලෝඩ් කරානේ. එයාලට මේක අවුරුදු 100 ගණන් ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙම අදවට මම මේකේ කිවිසුමත් උල්ලංඝනය කරලා. ඔව් ඔහොමෙන්න මටත් ඒක එහෙම කිව්වනේ ඔයා ඒක කියවද? කොන්දේසි නීමෙන් ගැනද වචනයක් නෑරම් ඇත්තටම? නෑ ඇන්ටාටිකාවට යන්න ටිකට් ගන්න ඕනද ඒත් ඔයට බෑ මොකද කිව්වොත් එහෙම රජයට විතරයි තියෙන්නේ අයිති ඇන්ටාටිකාවට ඇතුල්වෙන් ආලගන්න යක්කු අපි වෙන කොහෙට යමුද නැහැ ඒකට කමක් නැහැ. ආපහු කොහෙ ගියත් ඒ කියවන විදියක් නැහැ. මං හිතන්නේ මේකේ මොකක් හරි අපිට කියන්න හදනවා. ඔයාලා පොඩ්ඩක් සිහියෙන් ජීවත් වෙන්න මොකද අපි ඒට ගියොත් අපිට මුළු ඇන්ටාටිකාවම බලන්න වෙන්නේ ඉවුරට වෙලා ඉඳගෙන තමයි මොකද වෙන්නේ අපිට පරිශීලක ගිවිසුම ආයිමත් කියවන ක්‍රමයක් හම්බුනොත් මෙහෙම කරමු අපි වෙන කාට හරි කියවලා ඒක ඩවුන්ලෝඩ් කරමුද අපි කොන්දේසි ටික බලලා ඒක ඇක්සෙප්ට් නොකරමු නෑ ඒක වැරදි. මම විශ්වාස කරනවා මේ ගැන මේ ඔයාගෙන් දෙයක් අහන්නද ඔයා දන්නවද ඇප් එකක් තියෙනවා ඒකෙන් මැරෙන දවස ගැන දැනගන්න පුළුවන් ඒක නම් මහා විකාරයක් වගේ. ඔයා ඔහොම කියන්නේ නැහැ ඉතින් ඇප් එක දිගහැරලා බැලුවා කොහොම වුණත් ඒ ඇප් එක මම නම් හිතන්නේ මේක හොඳ අදහසක් කියලා. ඒක බොරුවක් දේශපාලන පොරොන්දුවකි අමතක කරන්න. දිගටම කරන් යන්න. thank you කැමරා මයික් එක ඉන්න දැන් හරි හරි ඒවා උලන්නේ මෙන්න මෙයාලහන එකඟ වෙනවාද කිය නෑ 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 පොඩකින් පොඩකින්. ඔයාට පිස්සුද? කියවන්න නැතුව කවදාවත් එකක වෙන්න එපා කිසිම දෙයකට. තේරුණාද? හරි. පරිශීලකයා මේ ඇප් එක පාවිච්චි කරනවා නම් ඔවුන්ගේ ඉරණමේ නියමයන් වලට එකක විය යුතුයි. ගණනය කිරීමෙන් පසුව පරිශීලකයන් ඒක වෙනස් කරන්න හැදුවොත් මෙම කිවිසුම උල්ලංඝනය වේ. අපේ ඉරණම අපිට පිළිගන්නලු. නියමයි. ඔහොම ඉන්න මං හිටියේ ට්‍රේන් එකකින් අපේ නැන්දලා ගෙවල් පැත්තකින් එන්න ඒත් මේ ඇප් එකෙන් මං හෙට මැරෙනවා කියලා දැනගත්තම මං ඒක කැන්සල් කරා මම තාත්තයි නංගී එක්ක යන්න හිටපු ගමන් නතර කරා. ඒක නිසා වෙන්නේ නැති මම මැරෙන්න යනවා කියලා මේ අඟවනවා ඇත්තේ
ගේරි ඔයා ඕකට එකග වෙන්න එපා. ඔයා මේව ගැන දැනගන්න ඕනේ නැහැ. ඒතින් අප මොනවා කරත් පැකීපෙන් අප මැරලා නියමයි බලන්නක මංගනාපු එක අවුරුදු 91කින් මැරෙන්නේ. ඒකනේ අපි යමු. මේ ඇප්ප ගණන් නියමයි. අපිට සිද්ධ වෙන දේවල් මොනවා වුණත් අපි හිතන්නේ ඒව වෙන්නේ මේ ඇප් එක නිසා කියලා. මං අදෘශ්‍යමාන සිදුවීම් ගැන ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බැලුවා. ඒ වගේම තව යක්ෂයෝ ගැන. අනේ මන්ද ඒත් මට උනේ විශේෂඥයෙක් එක්ක මේ ගැන කතා කරන්න. හරියට යක්ෂයෝමගේ පස්සෙන් එනවා වගේ. ඇත්තටම අපි යක්ෂයන් ගැන කතා කරනවා නම් ඒවා සාමාන්‍ය රූපකායන් විතරයි. හිතන්න දෙයක් නැහැ. ඕම් පොඩක් ඉන්න. ඔයා කියන විදිහට යක්ෂයෝ කියන්නේ ඇත්ත නෙමේද? ඇත්තටම නැහැ. මේ අහන්න. ඔය දේවල් මට මැදිහත් වෙලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒත් මං කෙනෙක්ව අඳුරනවා. එයා නම් ඕක ගැන හොඳටම දන්නවා. හොඳ මිනිහෙක්. ඒ කොයින් මට අතකටිය කතා කරන්න ඔව් පුළුවන්ද? ඇත්තටම මටත් ඊ වුණ දෙයක් ගැන කතා කරන්න තියෙනවා. විනාඩි දෙකක් දෙන්න. හරි. හොඳයි. මොකද මට ඇති වෙනකම් වෙලාව තියෙනවනේ. අනික මම තනියනොත් කියවන්න පටන් ගන්නවා. මේක කෙනෙක් ඉන්නවා. මම එකපාරක් කිව්වනේ මේක ඇතුලේ ඉන්නවා කියලා. ඒ කොල්ලෝ වෙන එකට යනවා. ඔය හොඳින්ද? ඔයාට මොකක් හරි උදව්වක් ඕනේද? ඔය හොඳින්ද? දෙයියනේ. අවුලක් නැහැනේ. පරිස්සමෙන්. නියමයි. මං එච්චර කල් මේ වැඩ කරන්න හිතාගෙන නැහැ. අනික ඇත්තටම කියනවා නම් ඩොක්ටර් සුල්වින් මෙතින් වාඩි වෙන්නකෝ. හොඳයි. මේ ඩ්‍රේව් ඇන්ඩ්‍රූ අපේ එච්චන් මැනේජර්. එතකොට මේ විලා සෞඛ්‍ය අමාත්‍යාංශේ. එතකොට එයා මෙයාව දන්නවනේ. ඩොක්ටර් සොලමන් අපිට කිව්වා මොකද්ද උනේ කියලා. ඇත්තටමද? ඔව් මං කිව්වා. ඔයා දන්නවනේ. මං එයාලට ඇත්ත කියන්න ඕනේ. මං ඒ වෙනුවෙන් බැඳී ඉන්නවා. ඇත්තටම වෙන කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න හදන දේ හොඳ දෙයක් නෙවෙයි. මේක වරදවා වටහා ගැනීමක් විතරයි. මට සමා වෙන්න. thank you.
ඒ තර විදිහට ඔෆිස්සේදී මාව බදාගන්න හදපු එක නම් ඒක ඇත්තටම හොඳ වැඩක් නෙවෙයි. ඒක විසඳ ගන්න. මම ඔයාව බදාගන්න හැදුවා. මට මේ විදිහ දෙයක් කරන්න ඕනුන්නේ නැහැ. මං හැදුවේ ගින්න පැතිරෙන්න කලින් නිවල දාන්න විතරයි. කවුරු මොනවා කිව්වත් ඒ ගැන හොයලා බලන්න වෙනවනේ. මට මගේ ප්‍රතිපත්ති කඩා ගන්න බෑ. ඒ වගේම හොස්පිටල් එකේ ඩොක්ටර් සුල්ලින් කියන විදියට අපිට සස්පෙන්ඩ් කරන්න වෙනවා. මොකක්? අපිට බැරිද මෙයාට අවවාද කරලා වෙන තැනකට මාරු කරන්න? මට නම් හිතාගන්නවත් බෑ. මෙයා තමයි පැත්තකට එක්කන් ගිහලා මාව බදාගත්තේ. ඇයි මං කියනව පිළිගන්න බැරිද? කුයින් මේ කතාව ඇත්තනම් ඇයි ආමට ඒ වෙලෙම කිව්වේ නැද්ද? මං කියන්න හැදුවා. ඒත් ඒකට මේ නඩුමේ ඉඩ දුන්නේ නැහැ. අපි හදන්නේ ඔයාට උදව් කරන්න කුයින්. බොරු කියලා මේක අවුල් කරන්න එපා. මම අල්ලන්න එපා. එයා නම් හරියම චපල කෙල්ලෙක් වගේ. අපි යමු. මැට් එන්න. මොකද නිකන් බය වෙලා වගේ? හෙලෝ කවුරුත් ඉන්නවද? අපිට දෙයක් කරගන්න පුළුවන් වේද? මේ ටිකක් ගරු කරලා කතා කරන්න පුරුදු වෙනවද? පිස්සුද මන්ද? ෂේ. ඔයාට ඒක ඇහෙනවද? හෙලෝ හයි. ඕ ඇති හන්තම් මං බඩගින හිටියේ. ඔයාලා මගේ ඕඩර් එක අරන් ආවද? නැහැ අපි අපියගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔය යක්ෂෝ විශ්වාස කරනවද? මොන කාලෙකින් ඉඳන්? මෙහන් මන් දන්නවා මේක විශ්වාස කරන්න අමාරුයි කියලා. නෑ. මං කියන්නේ ඔව් ඒක විශ්වාස කරන්න අමාරුයි නම් තමා. ඒත් මං ඒව පිළිගන්නවා. මම කියන්නේ ඔයාලා ওই දේවල් මට කිව්වේ නැතත් යක්ෂයෝ මං කියන්නේ ඒ වගේ දේවල් කියපු නිසා තමයි මම මේ ලෝගෝ ඇඳගත්තේ. ඔයාලා දන්නවද ග්‍රන්ථ රාශියක යක්ෂයෝ ගැන සඳහන් වෙලා තියෙනවා. ඔයාලට කියන්න පුස්කොළ පොත්වල මේවා සඳහන් වුණා. වැඩි හිතන්න බෑ මම මේවා ලොකු කමට කියනවා කියලා. හොඳද? මං ඒවට කැමතියි. ඒ නිසා මං යක්ෂයෝ ගැන තියෙන හැම පොතක්ම මං කියවලා තියෙනවා. දැන් නම් මට මේ දේවල් ගැන තියෙන පරණ කතාවකුත් මතක් වෙනවා. අම්මෝ මේ තියෙන්නේ එක රටක තරුණ කුමාරයෙක් හිටියා. එයාගේ පියා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. වයසට ගිහිල්ලා මරණාසන්නව හිටියේ. එතකොට රජතුමාගේ තත්ත්වය නරක නිසා කුමාරයාට සිද්ධ වෙනවා හමුදාව යුද්ධයට මේවන්න. ඉතින් ඊට පස්සේ මෙයා අයිකොන්ටක කාන්තාවක් හොයාගෙන යනවා. කුමාරයා එයාගෙන් අහනවා එයා යුද්ධයෙන් දිවි ගලවා ගන්නවද කියලා. අයිකොන්ටක කාන්තාව අංක සටහනක් කුමාරගේ අතට දෙනවා. ඒ අංකවල සටහන් වෙලා තියෙනවා කුමාරයා මිය යන මොහොත. ඒ වගේම එයා අනතුරු අඟවනවා. ඔබේ ඉරනම වෙනස් කරන්න එපා කියලා. මේක භාවිතා කරන්නත් එපා කියලා. කුමාරයා ඒකට එකඟ වෙනවා. ඒ වගේම කාලය ගෙවිලා යනවා. හැබැයි චුට්ටක්වත් හොඳ දෙයක් නෙවෙයි ඒක තිබුණේ. එයා එයාගේ බාල සහෝදරයව යුද්ධයට යවනවා. ඒත් එයාගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. කොහොම හරි එයා එයාගේ හමුදාව ජයග්‍රහණය කරා මෙහෙවනවා. අර කුමාරයා ආපහු අයිකොන්ටක ස්ත්‍රිය හමු වෙන්න යනවා. ඊට පස්සේ කියනවා මරණයේ දූතයා මං වෙනුවෙන් පැමිණෙනවා කියලා. ඒත් මරණය ඔහු වෙනුවෙන් එන්නේ නැහැ. දැන් ඒ පැමිණෙන දේ ඒක ස්වභාවික දෙයක් නම් නෙමෙයි. ඒ තමයි ඕෂන් කියන යක්ෂයා. කුමාරයාගේ ඉරණම වෙනස් කරපු වෙලාවෙම ඒ යක්ෂයා එයා ගාවට ආවා. ඒත් එයා මරන්න නෙවෙයි එයාට හිරිහැර කරන්න. අයිකොන්ටක කාන්තාවක් කියපු දවසටම කුමාරයා මිය යනවා. Thank you father. මං හිතන්නේ තවත් බය වෙන දෙයක් නම් තියෙනවා කියලා. මං හිතන්නේ ඒත් මේක හරියට මට කියන්න නම් බෑ. මේක අර අයිකොන්ටක කාන්තාව දුන්න සටහනේ නවීකරණයක් කියන්නත් පුළුවන්. ඇප් එකේ කේතියන් දිහා බැලුවොත් ඒක හොයාගන්න පුළුවන්. ඔයා කියන්නේ ඇප් එක හැක් කරමු කියලාද? ඔයාලට කරන්න පුළුවන්ද? නැත්නම් කාව හරි කෙනෙක් දන්නවද? මං හිතන්නේ මං දන්නවා වගේ. ඇයි තාම මගේ කෑම එක ආවේ නැත්තේ? ඒ ඔහොම අප් එක වැව්වා. අනේ පොඩ ඉන්නකෝ. කලින් හම්බෙච්ච වෙලාව කිව්වා නේද මගේ ෆෝන් එකේ ලොක් එක කඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයා ඇප් එකක් හැක් කරන්නත් දන්නව ඇතිනේ. ඔව් ඕනේ මම අපිට උදව්වක් ඕනේ. ඇත්තටම මේක හදිසියක්. සෝරි මම මේ කුළුඳුල් පෙම් හමුවකට යන්න කියලා හිතාගෙන එළියට බැස්සේ. ඒ නිසා බෑ
ඉන්න ඔයාට ඇතර මේ ගෑනු කෙනාව සතුට කරන්න ඕනේ මේ ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් 2000ක් තියෙනවා එතකොට මේක ඩොලර් 300ක් තියෙනවා. ඔයා අපිට උදව් කරනවා නම් මේවා ඔයාගේ ප්ලීස් එක නීති විරෝධීනේ මං කැමති ඔව් අනේ සොරි එයාලා දැන් ආවේ මට විනාඩි 15ක් දෙන්නකෝ මං ඔයාගේ දාලා තියෙන ෆොටෝ එකට නම් කැමති ඒත් ඔයාව හැබෑයෙන් දකින්නකන් ඉවිසිල්ලක් නැතුව ඉන්නේ හරි ඔයාලට විනාඩි 15ක් තියෙනවා කොහෙන්ද මේ තියෙන්නේ මෙන්න මේක තමයි ඇප් එක ශිරාවටම කවුන්ට්ඩවුන් ඇප් එක ඒක ඔයාලා මැරුණා කියලා ඔක්කත් කිව්වද මහා විකාරයක් ඔයා ඒක ඩවුන්ලෝඩ් කරාද ඔව් ඔයාලගේ කුතුහලයේ මාවත් ඒකට උනන්දු කළා ඒක හරි දරුණු වැඩක් ඒත් අදහසක් ගන්න නම් හොඳයි මම නම් කියන්නේ ඒක හම්බ වෙලාවක් යන ඔරලෝසුවක් ඒකට නම් ඔච්චර බය වෙන්න දෙයක් නැහැ ඔයාලා නම් බය ඔය ඇති දැන් වැඩේ කරන්නකෝ හරිද හරි thank you මේක නම් අමුතුයි GB 60ක් මොකක්ද ඒකේ තේරුම ඒ කියන්නේ ලොකුයි Game of Thrones එකේ අලුතෙන් ආපු සීසන් එක ෆෝන් එකේ දාන් ඉන්නවා වගේ එකේ හැටියට එහෙම වෙන්න බෑනේ ඔයාට ඒක අයින් කරන්න පුළුවන්ද පුළුවන් මට කරන්න බැරි වැඩක් තියෙනවද මට ඕන දෙයක් කරන්න පුළුවන් බලන්නකෝ අපි ඇතුලේ එහෙ මොකක්ද ඒ හක් මැඩික් තම්තේ ඒ ලතින් ඔයාට විශ්වාසයද අවුරුදු 4ක් මං ගියේ කතෝලික පාසලකට ඒ නිසා ෂුවර් මොකක්ද ඒක තේරුම? දන්නේ නැහැ ඉස්කෝලේ හිටියට ඉගෙන ගත්තේ නෑනේ oh my god මුල් නම වාසගම ඊට පස්සේ ජීවිත කාලය මේකේ ගොඩක් තියෙනවනේ ඒ මේ මම අවුරුදු 32යි දවස් 11ක් තියෙනවා ඒ අර මාවල් ෆිල්ම් සෙට් එකේ කවදා වගේ නවතීද අවුරුදු 40කින් 50කින් ඔන්න ඔය 60ක්ම දාගමුකෝ කෝකටත් කියලා වැඩේ හරි අපොයි දෙයනේ ඒක වැඩ බලන්න ඔයාගේ ෆෝන් එක ඒක වැඩ කරනවා ඔයාගේ නම මොකද්ද පැටියෝ Queen Harris නවතන්න ඒ මගේ නංගි ඉවරයි එයත් ඒක ඩවුන්ලෝඩ් කරගෙන එයාට තියෙනෙත් මගේ වෙලාවමයි ඇත්තටම නෑ ඔයාට වඩා විනාඩි 3ක් අඩුයි දැක්කද පොඩ්ඩක් කොහොමින්න එයත් එක හෙට යන්න නේද? ඕ ඉවරයි මුලින් යාගේ වෙනස් කරන්න තව ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවද නෑ කමක් නෑ මං කරන්න මං හොඳ මිනිහෙක් මං කරන්න ඔයා දන්නවනේ නීති කැම්ම මේසෙදි ෆෝන් පාවිච්චි මම කරන්න නිකන්- බෑ ඔයාට ඕනෙම නම් හෙට උදේට ඔක්කොම මම නිකන් බැලුවා විතරයි thank you ඔයා නම් නියමයි ඔව් ඒක නම් සිරා කතාව. ඔයා හොඳින් නේද ඔව් මට තව අවුරුදු 71ක් ලැබුණා. දන්නවද මගේ හිතට හරියන්නේ ඔයාට වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා දැන්. ඇත්තට 95 ගැන ලොකු වයසක් නේ මට සතුටුයි මගේ අවුරුදු 86 ගැන ඉතින් එහෙනම් මං ඔයාව ඇඩලවන්නද කාඩ් එක ළඟට ඔව් අනිවා. මම හිතන්නේ මගේ කාර් එක අතන තියෙන්නේ. මං ඔයාට කෝල් එකක් දෙන්න හරි. අනිවාර්යයෙන්. ඔයාට ඕන අදර තනියම ඉන්නද කොහෙත්ම නැහැ. මේ ලයිට් එක දාලා තිබ්බට කමක් නෑනේ නෑ කිසි අවුලක්. මම මේ හිතේ තියෙන්නේ ෆාදර් ජෝන් කියපු එක ගැන අපි මැරෙන්න යනවා කියලා අපිට දන්වන්න ආපු දේ ගැන මමත් ඉතින් මට වයස 10 වගේ මගේ පොඩි මල්ලි ජෙෆ්ට හුඟක් අසනීප වුණා. ඉතින් එයා හොස්පිටල් නතර වෙලා හිටියේ. අම්මයි තාත්තයි අවුරුදු 2ක් යනකල් ජෙෆ් ගැන තමයි වැඩි අවධානයක් යොමු කරේ. එයාට පස්සේ තමයි මං ගැන බැලුවේ. ඉතින් එක පාටම වගේ එයා ගැන මට ලොකු ඉරිසියාවක් ඇති වෙන්න ගත්තා. එයා ළඟ තිබ්බ
සෙල්ලම් බඩුවක් මට ඕන වුණා. ඒක නිකම්ම නිකම් පිස්සු ඩයිනෝසර් කෙනෙක්. එයා නිදාගත්තට පස්සේ මං ඒක ගත්තා. මං ඒක හොරකම් කරා. මගේ මැරෙන්න යන මල්ලිගෙන්. ජෙෆ් මං දිහා බලාගෙන හිටියා. ඒත් දැන් මට අවුරුදු 95ක ජීවිත කාලයක් ලැබිලා. ඔහු ඒත් ඔයා එතකොට පොඩියනේ. ඔයා ගැන මොකද? මගේ අම්මා. එයා තමයි අපේ පවුල එකට එකතු කරලා තියාගත්තේ. එයා හරිම දැඩි. ඒ වගේම ගොඩක් දවස්වල මම රැට හිටියේ ගෙදරට කුටු වෙලා. දවසක් මගේ යාළුවෙක් ලොකු පාටියක් දැම්මා. ඒ නිසා මං ගොඩක් තරහින් හිටියේ අම්මගේ වැඩ නිසා. ඉතින් මං ගියා. මගේ අම්මා එයා මාව හොයාගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ බීලාපු ඩ්‍රයිවර් කෙනෙක් එයාව හප්පගෙන ගිහින්. එයා එකෙන් මැරුණා. කුවෙන්නේ ඒක වාගේ වැඩක් නෙමෙයි. ඔව්. thank you. මේ අහන්න. ඔයා ඔතන බිම නිදා ගන්න ඕනේ නැහැ. ඒකට කමන්නේ. මට මේ හොඳයි. ඇත්තම කියනවනම් ඇප් එකක් නිසා හම්බ වෙච්ච කෙල්ලෙක් ගැන්තර පනින්න මට උමනාවක් නෑ. ඒකනේ. ඇත්තම කියනවා නම් අපි හම්බුනේ මේ ඇප් එක නිසානේ. ඒක නම් ඇත්ත. මැට් නැගිටින්න. මැට් මගේ නම කියලා කතා කරාද? කොයින් සංසුන් වෙන කොයින් කිසි අවුලක් නෑ. මං මෙතන ඉන්නවා කොයින්. ඒක නිකන් හේනයක් විතරයි. නෑ ඒක පාරන වෙලාවටම ඇවිල්ලා. ඕ ෂිට්. මගෙත් එහෙමයි. ඉවරයි. ජෝඩන් Mrs. Talbot?
ජෝඩන් අම්මා එයා කොහෙද? කොහෙද ඔයාගේ අක්කා? කොහෙද එයා? බය වෙන්න එපා. මේ මම ගේ ඇතුලේ මොකක් හරි දෙයක් මම දන්නවා අපි යමු එහෙන්. දොර අරින්න. මේ අරින්න ෆාදර් ජෝන්. ඔයාලා හොඳින්ද? කොඩි හම්බුණාද? අලුත් කෙල්ලෙක්. මංගෙන් ඇල්ම දාගන්න. අපි යමු. මේක කියලා තියෙන දේවල් නම් හරිම ලස්සනයි. පොත් 10ක් විතර ලියන්න පුළුවන් කරුණු ටිකක් මේකේ තියෙනවා. මේකේ තියෙන්නේ මේ ශාපය ඔබ කරේ උදා වී ඇත. එය ඔබ පසුපස ලුහුබැඳ ඔබ විනාශ කරાવી. ඔබව මුළුමනින්ම විනාශ වන තෙක්. මේක නම් ඇත්තටම නියමයි. ඒ කොහොමද එහෙම වෙන්නේ? මොකද දැන් අපි දන්නවා කාත් එක්කද හැප්පෙන්නේ කියලා. මේක ශාපයක්. ශාපේ පැමිණෙන්නේ යක්ෂයා යාගේ අතවැසියෝ හරහා. හොඳම දේ තමයි ශාපය බිඳලා දාන්න පුළුවන්. මොකද කියන්නේ පහත් දාලා වැඩේ පටන් ගන්නමුද? හරි. කට්ටිය මෙහන්න සාතන් තමයි බොරුවේ පියාවෙන්. එයා තමයි ඒකේ උපත. ඔයාලට පුළුවන් නම් එයාව බොරුකාරයෙක් කරන්න. ශාපේ ඉවරයි. ඒක තේරුම බොරුකාරයෙක් කියලා ඔප්පු කරා. ඔයාලට පුළුවන් නම් ඔය ඔර්ලෝසුව වැරදි කියලා ඔප්පු කරන්න. තව කාටවත් කරදරයක් නැතුව ශාපේ ඉවත් කරන්න. ඒ කියන්නේ කවුරු හරි මැරුණොත් එයාලගේ වෙලාව ඉවර වෙන කාලේ. එතකොට වැඩේ ඉවරයි. ඒත් මං නම් හිතන්නේ මෙතන ඉන්න කාටවත් මැරෙන්න ඕනේ වෙයි කියලා. ඒ නිසා අපි මැරෙන්න නියමිත වෙලාවට නොමරී හිටියොත් මොකද? ඒ කොහොමද එහෙම දෙයක් කරන්නේ? මං කියන්නේ මේ දේවල් ඔක්කොම පෙනි තියෙද්දි අපි යකින් ඉල්ලන්නද කියන්නේ විනාඩියක් දෙන්න අන්න කියලා. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. ආරක්ෂාව කරන පූජා කර්මයන්ගෙන් අපිට පොඩි කාලයක් ලබා ගන්න පුළුවන්. අපි මේවා කරන්න ඕනේ අන්තිම තප්පරයට කලින්. තේරුණානේ? ඔයා මීට කලින් මේ වගේ දෙයක් කරලා තියෙනවද? නෑ. ඒත් මං කියවලා තියෙනවා හුඟක් දේවල්. මෙන්න හම්බුණා. බලන්න. අපි මේක හදන්න ඕනේ. හැබැයි මේක හදන්න ඕන ලුණු වෙලි. ඊට පස්සේ මම ඔයාලට ආශිර්වාද කරනවා. ඔයාලට ඇතුළට වෙලා ඉන්න පුළුවන් ආරක්ෂිතව. කිසිම යක්ෂයෙකුට බෑ මේක ඇතුළට එන්න. ඒකෙන් ඔයාලට ඕන කාලෙක් ලැබෙනවා. නෙමෙයි. ඒත් මට තව පොඩි එක ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහෙන්ද එච්චර ලුණු හොයාගන්නේ? මම මේ ළඟදී ටිකක් ගෙනාවා. යාළුවනේ මගේ පස්සෙන් එන්න වෙලාව යනවා. යමු. ඔහම ඉන්න. මම ලයිට් එක දාන්නම්. හරි එන්න. මේ තියෙන ලුණු කැට මම වල්නාශක විදියට පාවිච්චි කරේ. වැඩේට හරියයිද? ලුණු කියන ලුණුමයි. ආශිර්වාද කරාම වැඩේ හරි. මං එහෙම හිතනවා. මොකක්? නෑ අවුලක් වෙන්නේ නෑ. අවුලක් වෙන එකක් නෑ. කියලා ලුණු ටික විසිරුණොත් මොකද වෙන්නේ? ඇත්තටම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හොඳ වෙලාවට කිව්වේ මට ඒක අමතක වුණා. වැඩේ කැස්සුනොත් මම යාඥා කරන්න. මට අදහසක් ආවා. අපි ලැස්තියමු. මේක අල්ලගන්න. මේක පොඩිනේ. කුරුසේ ප්‍රමාණය වැදගත් නෑ. බලය තමයි වැදගත්. අපි ඒක මේවත් එක්ක කලවම් කරොත් මොකද? ඒක නම් ඇත්තටම හොඳ අදහසක්. හරි මේ මෙතන අපි පොඩ්ඩක් සුද්ධ කරලා හදලා ගමු. වැඩේ හරි නේද? හරි ඔහම කරගෙන යන්න. දෙවියනි මේ ලුණු වලට ආශිර්වාද කරන්න. ඔබගේ ආලෝකයෙන් මේ ලෝකෙට ඇතුල් වෙන්න හදන යක්ෂයන් පළවා අරින්න. හරි එච්චරයි. අපි දැන් මේක හරියට අඳිමු. එච්චරයි කරන්න තියෙන්නේ. පුළුවන් තරම් උකුවට අඳින්න. මේ තියෙන නියමෙට ටිකක් බිත්තරයක් වගේ තමයි. ඒ වුණාට නියමෙට තියෙනවා වැඩි. මේක ඇතුලේ ලොකු බලයක් තියෙනවා. හරි මැරෙන්න තව කොච්චර වෙලාවක් තියෙනවද? මේක හරි ගියේ නැත්තම් මොකද? නෑ ඒක නෑ හරි හරියයි. ගියේ නැත්තම් මේ අහන්නකෝ. කොහොමද අපි? ඒ නිකම්ම නිකන් ලුණුනේ තියෙන්නේ. මං හිතන්නේ අපි සර්කල් එක ඇතුළට ආවනම් හරි වගේ. කුයින් මට බයයි. මටත් හරි එන. මේක කොහොමත් මේ විදිහට තමයි වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම ලොකු කුරුසයක් අරන් ආවේ. ඒක වෙන්න යන්නේ. දෙවියනි.
ඔබගේ බලෙන් අපිෝ ශක්තිමත් කරවන්න. ඔබගේ ආයුධවලින් අපිෝ බලගන්නවන්න. මේ යක්ෂයාගේ ප්‍රයෝගවලට එරැයිව අපිෝ නගා සිටුවන්න. ඉන්න ඒ අපේ ඉහලින් ගමන් කරන්න. ඔයාලට මොනවහරි පේනවද? නෑ මුකුත් පේන්නේ නෑ. ඉන්න මගේ පිටිපස්සෙන් ඉන්න. පිටිපස්සෙන් ඉන්න. ඒක වැඩ කරනවා. උඩ ඇතුළට එන්න බෑ. අපෝ අපායට ඵලයක්. කොහෙටද එයා ගියේ? කොහෙද ගියේ? කොහෙටද ඌ ගියේ? ඒක ඔෆ් කරන්න. ඕමින් මං ඒක try කරනවා. ඒක ඔෆ් කරන්න. ඒක ඔෆ් කරන්න. කොහෙද මැට්ටේ එක? ජෙෆි ඇයි මගේ ඩයිනසෝරව ගත්තේ? එෆි මම මේ කායප ඔයාට දෙන්න හිටින් මං දිවුරනවා. නෑ ඔයා දෙන්න නෙවෙයි හිටියේ. ඔය හරි. ජෙෆි මට සමා වෙන්න. මැට් මොකද ඔය කරන්නේ? ජෙෆි එපා. ජෝඩන් මේ රවුවෙන් පිටට යන්න එපා. අපේ එක්කලා එයා මට යන්න දුන්නා. උදව් කරන්න! උදව් කරන්න! එන්න පරිස්සමෙන් එන්න. මාත් ඉක්මනට එන්න. ක්වීන් එයා මැරුණා. මට ඒ ගැන කනගාටුයි. නැහැ ඒක තමයි යාගේ වෙලාව. වැඩි වෙලා යන්න කලින් අපිටත් ඒක උදාවේ. අනේ එහෙම කියන්න එපා. මාත් ඒකට කැමති නෑ. ඒතුවා දැක්කන වෙච්චදේ. අනේ දෙවියනේ ඔයාගේ ලේනෝ නේද? ඔයාගේ ලේනෝ. අනේ අපිට උදව් කරන්න. ඉක්මනට රෝද පුටුවක් ගෙන්න. කුයි මොකද උනේ? ඇක්සිඩන්ට් එකක් වුණා. එයාගේ බඩේ හිරලා තියෙන්නේ. අපි යාගෙන බලගන්න. කොයිනකෝ. අනේ ක්වීන් මාව දාලා යන්න එපා. මං කොහෙවත් යන්නේ නෑ. මම මෙතනම ඉන්නවා. හරිද? අනේ මාව දාලා යන්න එපා ක්වීන්. අනේ මාව දාලා යන්න එපා. ඔය හොදන්නේ ඉතිකෙල්ල අවුලක් නෑනේ. අනේ මොකද උනේ? ඒක එච්චර අවුලක් නෑ. මෙතන බුරුල්ල එන්න දෙන්න එපා. ක්වීන් ඒයි මට කතා කරන්න පුළුවන්ද? මං ඇත්තටම ඩොක්ටර් සුලින් එක උන දේ මට අහන්න ලැබුණා. මං දන්නවා ඇත්ත මොකද්ද කියලා. මං කියන්නේ මාත් පුද්ගලයාගම දන්නවා. මට ඕනුනේ ඔයාට කියන්න ඔයා යාගේ පස්සෙන් යනවා නම් මං ඉන්නවා ඔයාට උදව් කරන්න. ඔයාට ඉක්මනටම හොඳ වෙයි. බය වෙන්න දෙයක් නෑ. thank you. ඇත්තටම thank you රීචර්. හරිනේ. ඔයත් හරියට අක්කා වගේමයි. එහෙනම් ඔයාලා දෙන්න ඉන්නකෝ. ඔයාට ඉක්මනටම හොඳ වෙයි පැටියෝ. thank you. සුළු දෙයක්. ඇයි රිදෙනවද?
ඔයාට අමාරුයිද ගොඩ? ක්වීන් ඔයා හිතන් ඉන්නේ ඒක ඔයාගේ වරද කියලානේ අම්මගේ මරණේ? ඒක උනේ මගේ වැරද්දේ. මොකක්? අම්මා ඇහුවා ඔයා කොහෙද ගියේ කියලා. මං ඒක දැනන් හිටියා. මං එයාට ඒක කිව්වනම් අම්මා ඒ පැත්තට වාහනේ ඩ්‍රයිව් කරන් යන්නේ නෑනේ. ජෝඩන්. ඒක උනේ ඔයාගේ වැරද්දෙන් නෙවෙයි. ඒක උනේ මිනිහා බීලා එළවපු නිසායි. ඒක ඔයාගේ වැරද්දෙන් නෙවෙයි උනේ. මං හිතන්නේ අම්මා සතුටු වෙනවා ඇති අපි අවසාන විනාඩි කීපේ හරි එකට ඉන්න එකට. මේක අපේ අවසාන විනාඩි කිහිපය නෙවෙයි. ඔයා කොහෙද යන්නේ? මාව විශ්වාස කරන්න. ක්වීන් මොනවද ඔය කරන්න හදන්නේ? ක්වීන් නෑ මං ඒක ඉවර කළා. හොඳ වෙන්න නම් දවසට එකපාරක් කරන්න වෙනවා. හරි පැටියෝ මම වැඩට යන්න ඕනේ. මං තියන්නම් එනවා. ඇයි අමේට ආවේ? මට ඕනුනේ නංගිට උදව් කරපු එකට තෑන්ක්ස් කරන්න. ඒ වගේම ඇත්තටම මට සමා වෙන්න. මොකටද? හැම දෙයකටම. මට ඇත්තටම එදා වෙච්ච නරක දේවල් ගැන හිතන එක නතර කරන්න බෑ. මට තේරෙනවා ඇත්තටම ආයි එහෙම කරේ කියලා. මම යාව ඒත් ඇත්තට දැම්මේ. ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණ විදිය ගැන දැන් ඕනනම් කියලා දෙන්න පුළුවන්. මංගක් බය වෙලා හිටියේ. නවත්ත ගන්නවා. මම මෝඩෙක් කියලා දීතන් ඉන්නේ. ඇත්තටම ඔයාට මොනවද උනේ? මට ආපහු මගේ රස්සාව ඕනේ. ඔයා කිව්වනේ අපි දෙන්නා මිනිස්සුන්ට උදව් කරනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේ මට උදව් කරන්න. වගේම මම ඔයාට උදව් කරන්න. හරි. එතකොට ඔයා මොනවද කරන්නේ? ඔයා මේක රෙකෝඩ් කරනවද? ඔයාට ඕන නම් මාව චෙක් කරන්න. මම බහලා දාපු තට්ටුවේ ඉන්නවා. එහෙට එනවා නම් එන්න. ඔයාගේ මතක ඔයා කරන්නකෝ. Queen? Queen? ඔයා ගැස් දෙක වහගෙන ඔයා දන්නවනේ මම බොරු කියන්නේ නෑ. මං හිතුවේ නෑ මේක මෙහෙම වෙයි කියලා. ඔයා දෙයක් වට්ටගෙන ඔයා ගැස් දෙක වහගෙන මං කියන එක කියන්න. මාකෝ I like this. Marco. පෝලෝ Marco. පෝලෝ Marco. පෝලෝ මට ඔයා හුස්ම ගන්න සද්දය එනවා. මොකද මේ? මොන මගුලක්ද? මෝෆින් උඹ තුන් පාරක් උන මඩ නැති තරම් තියෙන පොඩ බල්ලෝ. මට අවහරි තෝරගන්න වෙනවා. ඔයා දැක්කද? ඌ එයාව බේරුවා. ඒක වැඩ කරනවා. මොකද්ද වැඩ කරන්නේ? එයා ළඟ තැප් එක තියෙනවා. එයා වෙලා විවරන්න කලින් මැරුණ තින් මේ ශාපය බිඳිනවා. ක්වීන් ඔයා කොහෙද?
පිස්සු බැල්ලි මොනා කරන්න හිතන් ඉන්නේ කමන්නේ මම පොලිසියට කියන්න ඔයා මම මෙහෙට ඇදගෙන ආවා කියලා ආත්මාරක්ෂාව වෙනුවෙන් ඔයව මැරුව කියන්න වෙලාව ඉවරයි දූෂක පහරය ඒ මොකක්දේ ජෝඩන් ජෝඩන් මට මැරෙන්න ඕනේ නෑ. මට මැරෙන්න ඕනේ නෑ. පැත්තකට යනවා මොනවද ඔයා කරන්නේ? මං වට ආදරේ ජෝඩන් මං හැම වෙලේම ඔයත් එක්ක ඉන්නවා වෙන්න එපා. වෙන්න. කොයින් ඉවසන්න අම්මේ කොයිද ඔයා එදාට හිටියේ මට සමා වෙන්න අම්මේ මං ඔයාව හොයන්න ගියා මන් දන්නවා මට ඔයා නැතුව පාළුයි මටත් එහෙම තමයි මගේ බැටියෝ වැටෙන්න උඹට තවදුරටත් මෙතන පාලනයක් නැහැ උඹ ඉවරයි වෙන්න එපා. අනෙක් වෙන්න.
අනෙක් වෙන්න නැගිටින්නකෝ. නැගිටින්නකෝ. අනේ මේක වැඩ කරන්න. අනේ ක්වීන් නැගිටින්න. නැගිටින්න ක්වීන්. අනේ ක්වීන්. දැක්කනේ මම කිව්වනේ හැම වෙලෙම අත් එක්ක ඉන්නවා කියලා. මම ඔයාලට ගොඩක් ආදරෙයි. හැපි බර්ත්ඩේ අම්මේ. ඒක ලස්සනයි. Oh my god. ඩොක්ටර් සුල්වින්ට එරෙහිව තව කාන්තාවන් 3 දෙනෙක් කට උත්තර දීලා. එයාට සෑහෙන කාලයකට ඇතුළට යන්න වගේ. එයාට එහෙම වෙන්න ඕනේ. මට සතුටේ වෙන කාටවත් හිරියාරුන් නැති එකට. ගෙදරන්න එනවද ක්වීන්? මුලින්ම හොස්පිටල් එකට ගිහලා නවතින්න ඕනේ. ඔහත් මාත් එක්ක එනවද? ඔව්. හරි එහෙනම්. ගෙදරදී ඔයාලා හම්බ වෙන්න. හරි තාත්තේ. එන්නේ නැද්ද? මොකද අවුල? We're born to die, so I'm gonna fight for how I wanna live. Spark up the riots, guess I'm a criminal and a futurist.